ආයුබෝවන් ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ETLV අන්බොක්සින් සහ ඉන්ස්ටොලේෂන් ගැනයි පෙන්වන්නේ. අන්බොක්සින්. මේ තියෙන්නේ ETLV සීරීස් එකේ බොක්ස් එක. මේ බොක්ස් එකේ තියෙනවා මවුන්ටින් ප්ලේට් එකක්. ඒ වගේම ඇක්සසරි පැක් එකකුත්. තව ලේඛන. lead acid battery temperature sensor cable, BMS communication cable දෙකක්. මේ තියෙන්නේ ඇක්සසරි පැක් එකේ අඩංගු දේවල්. ඉන්වර්ටර් එක හඳුන්වා දීම. ETLV එකේ පෙනුම බලන්න. දිග මිලිමීටර් 551යි. ගැඹුර මිලිමීටර් 258යි. උස මිලිමීටර් 756යි. ETLV එකේ පහළ පෙනුම. විවිධ කාර්යයන් වෙනුවෙන් පෝට්ස් ගොඩක් තියෙනවා. ඉන්වර්ටරය ඉන්ස්ටෝල් කිරීම. මුලින්ම මවුන්ටින් ප්ලේට් එක පිටතට ගමු. සවි කිරීමට කලින් පහළ කොටසේ තියෙන ඉස්කුරුප්පු ඇන ගලවා ගන්න. මිලිමීටර් 10 විශ්කම්බයෙන් යුතු කටුවක් සහිත ඩ්‍රිල් එකකින් සිදුරු කරගන්න. සිදුරේ ගැඹුර මිලිමීටර් 80 පමණ වන බව සහතික කරගන්න. එක්ස්පැන්ෂන් බෝල්ට්ස් පාවිච්චි කරන්න. වීඩියෝවේ පෙන්වන ලෙසට ඉස්කුරුප්පු ඇන 4ම සවි කරගන්න. ඉන්පසුව ඉන්වර්ටරය මවුන්ටින් ප්ලේට් එකේ එල්ලන්න. ඉන්වර්ටරයේ ඉදිරිපස ඇති කවරය විවෘත කරන්න. DC කේබල් දෙකක් අරගෙන ඒ වගේ ටර්මිනල් දෙක සකස් කරගන්න. PV කනෙක්ටර්ස් DC ඉන්පුට් ටර්මිනල් දෙකට සම්බන්ධ කරන්න. බැටරි වයර් දෙකක් අරගෙන ටර්මිනල් දෙක සකස් කරගන්න ඕන. ඉන්වර්ටරයේ පහළ කොටස හරහා කේබල් යවන්න. කේබල් පෝට් වලට සම්බන්ධ කරලා ඉස්කුරුප්පු ඇන තද කරගන්න. ඊළඟට අපි AC පැත්තේ විදුලි රැහැන් ඇදීම ආරම්භ කරමු. සැකසූ ටර්මිනල් සහිත කේබල් 5ක් සූදානම් කරගන්න. ඉන්වර්ටරයේ යටි පැත්තෙන් එම කේබල් ටික යවා නිසි පෝට් වලට සවි කරගන්න. ඊළඟට නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ කරමු. ඇක්සසරි පැක් එකෙන් CT කේබල් එක අරගන්න. පින් 6 ටර්මිනල් එක අරගන්න. CT පැත්තට ටර්මිනල් එක සවි කරන්න. ඊට පස්සේ ටර්මිනල් එක ඉන්වර්ටරය පැත්තට සවි කරන්න. දැන් ආරක්ෂිත කවරය සවි කර එහි ඉස්කුරුප්පු ඇන තද කරගන්න. අපි ඉන්වර්ටරයට Wi-Fi LAN මොඩියුලයක් සවි කරලා තියෙන්නේ. ස්විච්චය ඔන් කරන්න. දැන් ඉන්වර්ටරය සාමාන්‍ය විදිහට ක්‍රියා කරනවා. සෝලාගෝ මගින් කන්ෆිගරේෂන් කිරීම. මුලින්ම සෝලාගෝ ඇප් එක ඕපන් කරන්න. ඉන්වර්ටරය Bluetooth සමග සම්බන්ධ කිරීම සඳහා අදාළ සංඥාව තෝරන්න. 1111 පාස්වර්ඩ් එක යොදන්න. එයට ලොග් වුණ පසුව ඔබේ පාස්වර්ඩ් එක වෙනස් කරන ලෙසට සිහි කරાવી. ඔබේ ලොග් වන පාස්වර්ඩ් එක නැවත සකස් කරන්න. Settings මත ක්ලික් කරන්න. Quick Settings මත ක්ලික් කරන්න. 1111 පාස්වර්ඩ් එක යොදන්න. Settings Mode මත ක්ලික් කරන්න. සැබෑ තත්වයන් අනුව Safety Codes සකස් කරන්න. ඊළඟට අපි බැටරි මොඩල් තෝරාගමු. සම්බන්ධතාවය සඳහා අදාළ බැටරි මොඩල් තෝරා ගන්න. ඊළඟට ඔපරේටින් මෝඩ් තෝරා ගන්න. සිස්ටම් සෙල්ෆ් ටෙස්ට් සඳහා ස්ටාර්ට් මත ක්ලික් කරන්න. ක්වික් සෙටිංග්ස් දැන් සම්පූර්ණයි. නැරඹුවාට ස්තුතියි. ඉන්ස්ටොලේෂන් සහ කන්ෆිගරේෂන් පිළිබඳව ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ නැරඹීමට කරුණාකර අපගේ ගුඩ්වී කමියුනිටි වෙත පිවිසෙන්න. අපගේ නිල ගිණුමට සම්බන්ධ වන්න.